ආරාධිතුන්ට දරුවා සභාපතිතුමනි විශේෂයෙන්ම බලශක්ති අමාත්‍යාංශය යටතේ මම මතු කරන්න බලාපොරොත්තු වෙන කාරණා කිහිපයක්. ඒ ප්‍රධාන වශයෙන්ම මේ ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලයේ සම්බන්ධයෙන් මොකද මේ පිළිබඳව මේ පාර්ලිමේන්තුවටම 2016 ජනවාරි 28 සහ 2016 මාර්තු 24 වෙනිදා පොදු ව්‍යාපාර කාර්ය සභාවත් අපි විමර්ශනය කරලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරා වාර්තාවක්. ඒ වාර්තාව අපි පාර්ලිමේන්තුව තුළ විවාද කළා. නමුත් අවාසනාවකට ඒ වෙලාවේ ඇතිවෙච්ච ලැබුම් කර සම්බන්ධ විවාදය නිසා මේ කරුණු කාරණා බොහොමයක් යටපත් වුණා. සාකච්ඡාවෙන් මග ඇරුණා. ඒ නිසාම විදුලි බල මණ්ඩලයේ සමස්ත පැවැත්ම පිළිබඳව ප්‍රශ්නයක් අද පැන නැගිලා තියෙන නිසා මම මේ කාරණේ යලි මතු කරනවා ගරු සභාපතිතුමනි. මොකද අපි ඉතා පැහැදිලි ලෙස අඳුරගත්ත දෙයක් තමයි විදුලි බල මණ්ඩලයේ 63ක් අයිතිය තියෙන LTL Holdings කියන සමාගම. විදුලි බල මණ්ඩලයට 63ක් අයිතිය තියෙන මේ සමාගම ඒ සමාගමේ අතුරු සමාගම් හැටියට උප සමාගම් හැටියට තවත් විවිධ ව්‍යාපෘති වලට සමාගම් හදලා තිබුණා. ඒ සමාගම් ජාලය පාර්ලිමේන්තුවට වන් කියුවේ නැහැ. විගණකාධිපති වලට වන් කියුවේ නැහැ. මෙන්න මේ තත්ත්වය 19 වෙනි විරස්ථා සංශෝධනයෙන් වෙනස්කමකට ලක් කරා. ඒ වෙනස්කම අනුව LTL Holdings කියන සමාගමත් 63ක් විදුලි බල මණ්ඩලයට අයිතිය සහිත නිසා පාර්ලිමේන්තුවට විගණකාධිපතිවරයාට වග කියන පොදු ව්‍යාපාර කාරක සභාවට වග කියන සමාගමක් බවට පත් වුණා. අපි පිළිගන්න ඕන ඇත්ත යථාර්ථයක් තියෙනවා. විදුලි බල මණ්ඩලයේම 63ක් අයිතිය තිබුණත් ඒ සමාගමේ උපසමාගම් ඉතා වේගවත් වර්ධනයක් ලබාගෙන තියෙනවා. ඉතා වේගවත් ප්‍රගතියක් ලබාගෙන තියෙනවා. හැබැයි මේ ප්‍රගතිය උන් ලබාගත්තේ ඔවුන්ගේම ජයග්‍රහණයක් හැටියට නෙමෙයි. ඒකදී අපි අවබෝධ කරගන්න අවශ්‍ය නැහැ 63ක් ඒ වෙනුවෙන් විදුලි බල මණ්ඩලයට තියෙන අයිතිය. ඒක ලංකා ආණ්ඩුවේ ලංවීම නම ශ්‍රී ලංකා ආණ්ඩුවේ අයිතිය ශ්‍රී ලංකා ආණ්ඩුවේ බහුතර අයිතිය සහිතව තමයි මේ ආයතනය සමාගම් හැටියට වර්ධනය ලබාගෙන තියෙන්නේ. මොකද මම එහෙම කියන්නේ ඒ ආයතනයේ තියෙන වරප්‍රසාදය ශ්‍රී ලංකා ආණ්ඩුවට තියෙන හිමිකාරීත්වයේ වරප්‍රසාදය ඒ හා සමාන තරඟ වදින වෙනත් කිසිම සමාගමකට නැහැ. වෙනත් සමාගම් වල නැහැ. හැබැයි ඒක නිසාම අපි ඉතාම පැහැදිලිව අඳුරගත්ත මේ පාර්ලිමේන්තුව සතු වගකීමට බැඳීම පිළිබඳව. මොකද ඔවුන් අවස්ථා කිහිපයකම විවිධ නීති තර්ක මතු කරමින් අපේ වර්තමාන කතානායකතුමා පොදු ව්‍යාපාර කාර්ය සභාවේ කටයුතු කරන අවස්ථාවේදී කාර්ය සභාවට සහභාගී වුණේ නැහැ. මේ අවස්ථාවේදී අපි සහභාගී වීම පිළිගන්නේ නැහැ. නමුත් අපි නැවත අවධාරණය කරාට පස්සේ ඒ ආයතනයේ සහභාගී වෙන්න තීරණය කළා සහභාගී. ඒකෙදි මතුවෙච්ච කාරණා මම අවධාරණය කරනවා 2014 6 වෙනි දින විදුලි බල මණ්ඩලයේ අධිපති උපසමාගම් පිහිටීම සඳහා විදුලි බල මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීම පිළිබඳ කාර්ය සභාවේ සාකච්ඡාවට භාජන වූ අතර කාර්ය සභාවේ මතය වූයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වගන්තිය අනුව රාජ්‍ය මූල්‍ය පිළිබඳ පාලනය පාර්ලිමේන්තුව සතු වන බැවින් විගණකාධිපති විසින් ගිණුම් විගණනය කළත් නැතත් පොදු ව්‍යාපාර යටතට ගැනෙන සෑම ආයතනයක්ම පොදු ව්‍යාපාර කාර්ය සභාව හමුවට පැමිණීම අත්‍යවශ්‍ය වන බව කාර්ය සභාව විසින් අවධාරණය කළා. LTL සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීම පිළිබඳව විදුලි බල මණ්ඩලය දැනුවත් නොවීම හා විශේෂ කරුණු ගැන පමණක් විදුලි බල මණ්ඩලය හා මහා භාණ්ඩාගාරය දැනුවත් කිරීම ගැන කාර්ය සභාව අවධාරණය කළා. ඒ අවධාරණය යටතේ අපි නිර්දේශයන් කළා කාර්ය සභාව. විගණකාධිපතිතුමා සමග සාකච්ඡා කර මෙම සමාගම් වල ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට වග කියන ක්‍රමවේදයක් සකස් කිරීම. එම සමාගම් පිළිපැදීම සඳහා විදුලි බල මණ්ඩලයේ අනුමැතිය අනිවාර්යෙන් ලබා ගැනීම. LTL සමාගම යටතේ ඇති ආයතන වලට විදුලි බල මණ්ඩලයේ නියෝජිතයෙකු මිනිදිරියට පත් කිරීමට කටයුතු කිරීම. ඒ කියන්නේ LTL සමාගම යටතේ තියෙන ආයතන වලට විදුලි බල මණ්ඩලයේ නියෝජිතයෙක් පත් කරන්න අපි තීරණය කළා. නිර්දේශ කළා. ඒ විතරක් නෙවෙයි විදුලි බල මණ්ඩලය අපි ගැටවපු අවස්ථාවේ විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා LTL සමාගමේ ඒ සමාගමේ අනුව සභාපතිවරයාට පත් කරගෙන තිබුණා. විදුලි බල මණ්ඩලයේ සභාපතිතුමාම LTL සමාගමේ ඒ සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩල තීරණයක් අනුව සභාපතිවරයාට පත් කරගෙන තිබුණා. එතෙන්දී විදුලි බල මණ්ඩලයේ සභාපතිතුමා තර්ක විතර්ක කරලා අවසානයේ විදුලි බල මණ්ඩලයේ සභාපතිතුමාගේ යෝජනාවක් තිබුණා. ඒ යෝජනාව තමයි මෙන්න මෙහෙම තිබුණේ. නිර්දේශයෙන් අපි දක්වු කරා විදුලි බල මණ්ඩලයේ සභාපතිතුමාගේ යෝජනාවක් අනුව අනුසමාගමක් වන LTL සමාගමේ 123ක් කොටස් අයිතිය රජයට පැවරීමට හිමිතාවය ඇති වූ බව සඳහන් වූ අතර
ඒ පිළිබඳ ප්‍රතිපත්තිමය තීරණ ගැනීමට කැබිනට් මණ්ඩලයේ යොමු කිරීමට කැබිනට් මණ්ඩලය දැන්වත් කිරීම. ඒක විදුලි බල මණ්ඩලයේ විදුලි බල අමාත්‍යාංශ ලේකම්තුමාගේ වගකීමක්. විදුලි බල මණ්ඩලයේ සභාපතිතුමා ඉදිරිපත් කරා. දැන් මේ තර්ක විතර්ක අනුව LTL සමාගම ඕනනම් ඔවුන්ගේ ඉතුරු 127ක් රජයට පවරන්න කැමතියි කියලා. අපිත් ඒක හොඳයි. ඒක හොඳයි. එහෙනම් රජයට පවරන්න ඒක රජයේ විදුලි බල මණ්ඩලයේ විදුලි බල අමාත්‍යාංශය තීරණය කරයි. එහෙමනම් විදුලි බල මණ්ඩලයට අයිති රාජ්‍ය සමාගමක් හැටියට හෝ ඒක ස්ථාපිත කරනවා. මොකද LTL සමාගම හැදුනේ විදුලි බල මණ්ඩලය නිසා. මම නැවතත් ඒක උදාහරණයක් කරනවා. LTL සමාගමේ පුද්ගලික ජයග්‍රහණයක් හැටියට නෙමෙයි. 63ක් හදලා විදුලි බල මණ්ඩලයට අයිතිය තියෙනවා. ඒ නිසා අපි නිර්දේශ කරා මේ ආයතනයේ අයිතිය පිළිබඳව අදාළ සමාගම විසින් සිදු කරන අභියෝගය සම්බන්ධයෙන් විදුලි බල මණ්ඩලයේ ස්ථාවරයේ කුමක්ද යන්න ලිඛිතව දැනුම් දීලා. බෞද්ධ අයිතිය 63ක් තිබියදී විදුලි බල මණ්ඩලයට මෙම ආයතනයේ කටයුතු සම්බන්ධයෙන් මැදිහත් වීමට ඇති නීතිමය බාධාව නිරෝධ කර ගැනීමට නීතිපතිවරයා යොමු කිරීම. ලක්ෂානුකූලව හා ස්ථාවරණය ගනුව කාර්ය සභාවට පවරා ඇති බලතල ප්‍රකාරව අනුසමාගමක් වන LTL හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම පාර්ලිමේන්තුවට එමෙන්න කාර්ය සභාව හමුවට කැඳවි. ඒ අනුව අපි 2016 පෙබරවාරි 9 වෙනිදා මේ කාර්ය සභාව හමුවට කැඳවුවා. මම ස්තුතිවන්තයි ඒ වෙලාවේදී ඒ අධ්‍යක්ෂක මණ්ඩලයත් අපේ විදුලි බල මණ්ඩලයේ විදුලි බල අමාත්‍යාංශ ලේකම්තුමාගේ ඒ ඉල්ලීම අනුව අපේ ඉල්ලීම අනුව කාර්ය සභාවට පැමිණියා. අපි උන්ට කිව්ව එක දෙයයි. 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ 51ක් රජයට අයිතිය තියෙන මේ ආයතනය 63ක් අයිතිය තියෙන විදුලි බල මණ්ඩලයට ඉන්න මින් ඉදිරියට පාර්ලිමේන්තුව වග කියන විගණ කාර්යපතිවරයා වග කියන හැබැයි ඔවුන්ගේ ව්‍යාපාරික කටයුතු වෙනුවෙන් අපේ බාධාවක් නැහැ. ඒවා දිනු කරගෙන යන්න. ඒවා දිනු වෙන්න ඕනේ. ඒවා දිනු වෙන්න ඕනේ හැබැයි ශ්‍රී ලංකා රජයේ අයිතිය භාරය කොටස භාණ්ඩාගාරයට විදුලි බල මණ්ඩලයට ලැබෙන පරිදි. ඒක තමයි වෙන්න ඕනේ. ඒක මෙච්චර කාලයක් වග නොකියන ආයතනයක් හැටියට තිබුණා. ඒක වග කියන ආයතනයක් බඩපත් වුණා. වෙනසක් නැහැ. නමුත් දැන් වෙලා තියෙන්නේ මොකද්ද? දැන් මම දරුවෝ එමතුමාගෙන් දැනගන්න කැමතියි. මේක LTL හෝල්ඩින්ග් සමාගමේ 63ක් රජයට තියෙන අයිතිය. විදුලි බල මණ්ඩලයට තියෙන අයිතිය ඉවත් කරලා LTL හෝල්ඩින්ග් සමාගම නිදහස් කිරීමේ ක්‍රියාමාර්ගයක් තියෙනවා. දැන් විතර යෝජනාව තිබුණේ විදුලි බල මණ්ඩලයේ සභාපතිතුමා එවකට LTL හෝල්ඩින්ග් සමාගමේ සභාපතිවරයා හැටියට කිව්වේ LTL හෝල්ඩින්ග් සමාගම කැමති ඒගොල්ලෝගේ 127ක් රජයට දෙන්න. ඒගොල්ලෝ නිදහස් වෙන්න. ඒතකොට රජය තමයි ඉතුරු 100%ක්ම අයිතිය තියෙන්නේ. ඒකට අපි එගමුනේ. අපි අහන ඔබතුමාලා දැන් යම් තීරණයක් අරගෙන තියනවද? කැබිනට් තීරණයක් හෝ කැබිනට් මණ්ඩලයේ යෝජනාවක් තියනවද? එහෙම නැතුව 63ක් තියෙන රජයේ අයිතිය විදුලි බල මණ්ඩලයේ අයිතිය 50ට වඩා අඩු කරගන්න. 149 හෝ 149 50ට වඩා අඩු කරගෙන LTL හෝල්ඩින්ග් සමාගම නිදහස් කිරීමේ යෝජනාවක් තියනවද නැද්ද කියලා දරුවෝ එමතුමාගෙන් මම දැනගන්න කැමතියි. මම දැන් දරුවෝ එමතුමාගෙන් මගේ සාකච්ඡාව පහසු වෙනවා. ඔබතුමා දැන් මේ සම්බන්ධ උත්තරයක් දෙනවා. එතුමා ඊළඟට කතා කරන්නේ. එතුමායි කතා කරන්නේ ඒක බරපතලයි. මොකද මම සභාගත කරනවා LTL හෝල්ඩින්ග් සමාගමෙන් 2016 දෙසැම්බර් 2 වෙනිදා දිනදිව ලේකම්තුමාට යවපු ලිපිය මේක අනුව තියෙන්නේ me anuv we refer the decision we had with the discussion we had with the yesterday in the presence of Honorable Minister and the Honorable Deputy Minister. As agreed at the said discussion, I am annexing here with a proposal regarding the broad base in the ownership of LTL Holdings Private Limited through the initial public offer. ඊළඟට මේ පිළිබඳව මම සභාගත කරනවා 16 ඇලගිරක් 1999 ඇලගිරක් 702 ඇලගිරක් 0.03 annex 7 යටතේ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා 2016 සැප්තැම්බර් 26 වෙනිදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරපු කැබිනට් පත්‍රිකාව. අග්‍රාමාත්‍යතුමා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ කැබිනට් පත්‍රිකාව අනුව මේක ඉදිරිපත් කරලා තියෙන්නේ 2016 සැප්තැම්බර් 26 වෙනිදා පැසෙච්ච 44 වෙනි කැබිනට් කොමිටි on ඉකොනොමික් මැනේජ්මන්ට් ආර්ථික උපදේශක කළමනාකරණ කමිටුවේ ආර්ථික කටයුතු පිළිබඳ කළමනාකරණ කමිටුවේ 44 වෙනි සතිವಾರයේදී ගත තීරණයක් අනුව තමයි මේ තීරණය අරගෙන තියෙන්නේ. ඒ තීරණය මොකද්ද? It was explained that the LTL Holdings Private Limited has
requested to approval to restructure their ownership structure and to derive the CEB stake in LTL in order to have better operational flexibility and thereby maximize its profits. දැන් අපි කාගේ profit එක වැඩි කරන්න ඕන? අපි වර්ධනය කරන්න ඕන LTL holding එකේ profit ද ආණ්ඩුවේ profit එක. මේ management sub committee එක. දැන් අග්‍රාමාත්‍යතුමාගේ සභාපතිත්වයෙන් තියෙන මේකේ තීරණය ගන්න ඕන රාජ්‍ය වෙනුවෙන්ද LTL holding එක වෙනුවෙන්ද? අග්‍රාමාත්‍යතුමා මෙතන යන්නේකට වඩා හොඳයි මම වෙලෙ උත්තර දුන්නා මේකට. මේක කාගේ තීරණයක්ද? 63ක් අයිතිය දෙද්දී මෙයා හරියට ගෙවුවේ නෑ රජයේ කොටස. නෑ රජයට වග කිව්වේ නෑ. නෑ පාර්ලිමේන්තුව වග කිව්වේ නෑ. ඒ විතරක් නෙමෙයි ඔබතුමා දන්නවා. ඔබ සාක්ෂියක් දෙන සියලුම දේවල් දන්නවා. ඔබ කතානායකතුමා මෙතන ඉඳලා මෙතුමා දන්නවා. මේ ආයතනය කටවුරවුවා මවුමරා උපන් කුමාරයා වගේ. ඉදිරිවල මල්ලේ මරාගෙන ඉදිරිවල මල්ලේ සම්පත් මරාගෙන ඉදිරිවල මල්ලේ දේපල පාවිච්චි කරලා ලංකා පුරාම තියෙන ඉදිරිවල මල්ලේ ඉඩම් වජේ ඉඩම්. රැල්සියල් හෝල්ඩින් එකේ ඉඩම් නෙමෙයි. ඒ සම්පත් එහෙම නෙමෙයි. විතරක් නෙමෙයි. මේ අය විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුව පිළිවා ගත්තා. විදුලි බල මණ්ඩලයේ දක්ෂ ඉංජිනේරුවන් ඔක්කොම ඉස්ලාම යනකොට යන්නේ LTL හෝල්ඩින් එකට. ඒකේකොල්ලෝගේ පුජ්‍යටි ගයිතියා. ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි මේ අය මවුමරා උපන් කුමාරයාට වගේ තමයි විදුලි බල මණ්ඩලයේ මරාගෙන ඉපදිච්ච LTL හෝල්ඩින් එක. ඒත් අපිට ඉවසීමක් තිබුණා. වගකීමක් තියෙනවා. මොකද 163ක් දරු සභාපතිතුමා අයිතිය තියෙන විදුලි බල මණ්ඩලයට. ඒගොල්ලෝ කරන්නේ 163ක් විදුලි බල මණ්ඩලයට කියනවා පැටව ගහනවා වෙනස් සමාගම් හදාගන්න. ඒ සමාගම් වලින් ව්‍යාපෘති ගන්නවා පිටරටවල වලපුවා. කමක් නැහැ. මොකද LTL හෝල්ඩින් සමාගම දියුණු වෙනකොට විදුලි බල මණ්ඩලයට ලැබෙන ලාභ කොටසකුත් එනවා. විදුලි බල මණ්ඩලයට එන ලාභ කොටස වර්ධනය වෙන්න ඕන. ලාභාංශ බෙදන්නේ. ඒ පදන්නේ. හැබැයි දැන් මේ මොකද කරන්නේ? දැන් අමහා ආර්ථික සමිතුව මේ තීරණය ගන්නේ මොන පදනමින්ද? ඒක ආර්ථික කමිටුව මේ තීරණය ගන්නකොට පාර්ලිමේන්තුවට මොකද වෙන්නේ? දැන් මේ තීරණය ගන්නවා ඒ අය 149කට දැස්සොත් මෙයාගේ අයිතිය මේ ලාභ වැඩි කිරීම LTL හෝල්ඩින් එක පැත්තෙන් අයිතිය නිදහස් කරොත් එන්නේ විදුලි බල මණ්ඩලයේ අයිතිය නිදහස් කරලා විතරක් නෙමෙයි ගරු සභාපතිතුමනි පාර්ලිමේන්තුවේ තියෙන බලයක් නිදහස් කරනවා. විධානකාධිපතිවරයාට තියෙන බලයක් නිදහස් කරනවා. පාර්ලිමේන්තුවට මැදිහත් වෙන තියෙන බලයක් නිදහස් කරනවා. ලාභාංශ විතරක් නෙමෙයි ඉවත් තියෙන්නේ. මොකද ඒ අය දෙක දැන් ඉල්ලන්න අයිතිය තියනවා. ඒ අය දැන් පෞද්ගලික ව්‍යාපාරයක් හැටියට දියුණු වෙලා ඉවරයි. ඒ අයගේ නමින් තව උපසමාගම් හදාගෙන තියෙනවා. දැන් තියෙන්නේ වර්තමානයේ ඉන්න විදුලි බල මණ්ඩලයේ සභාපතිතුමාටත් විශ්‍රාම ගියාම මේ සමාගමකට යන්නේක විතරයි. ඒක තමයි තියෙන්නේ. මේ ක්‍රියාවලිය විසින් ඉතාම බරපතල විදියට විදුලි බල මණ්ඩලය අවසන් කිරීමේ කටයුත්තක් මේ සිද්ධ වෙන්නේ. මම ඔබතුමාලා ඉතා දඩාපත් වෙලා ඉන්නවා. මේක දෙන්න එපා. මේක දෙන්න එපා. මේ තීරණ දෙන්න එපා. මේක රජයේ තීරණයක් වෙන්න ඕන විදුලි බල මණ්ඩලයට වගේ කියන. ඇත්තටම අපි පාර්ලිමේන්තුවේ කෝප් කාරක සභාවේදී මේ කටයුත්ත මෙහෙයුවේ ඉතාම සත්භාවයෙන් වෙන මොකක්ද නෙමෙයි. පාර්ලිමේන්තුවේ තියෙන බැඳීම රජයේ තියෙන බැඳීම තියාගන්න. එහෙම නැතුව මේක නිදහස් කරන්න නෙමෙයි. මේක අත්හරින්න නෙමෙයි. දැන් මම ඔබතුමාලා කිව්ලා හිටනවා මේක මේ මුණුත් ඒව. ඉතා බරපතල තත්ත්වයක් නිර්මාණය වෙනවා. ඉතා බරපතල තත්ත්වයක් නිර්මාණය වෙනවා. ඒසා මෙන්න මේ මම සභාගත කරනවා ගරු සභාපතිතුමනි ඒ වගේම ගරු ඇමතුමාගෙන් බලාපොරොත්තු වෙන එතුමාගේ පිළිතුරු කතාවේදී මේ පිළිබඳව විදුලි බල අමාත්‍යාංශයේ ප්‍රතිපත්තියේ තීරණය මොකක්ද? ආර්ථික කමිටුව වෙන්නේ. මොකද රට පාලනය කරන්නේ ආර්ථික කමිටුව කියලා මම විශ්වාස කරන්නේ නැහැ තාමත්. මේ රට පාලනය කරන්නේ තාමත් කැබිනට් මණ්ඩලය. අමාත්‍යාංශය මේ පාර්ලිමේන්තුව. එහෙමනම් අපි තීරණය කරගන්නවා ඊළඟ අයවැය විවාද වෙනකොට රට පාලනය කරන්නේ ආර්ථික කමිටුවක් තියෙනවා. එතුමාලා තමයි මේ රට පාලනය කරන්නේ. ආර්ථික කමිටුවේ ඔබාස්කරින්ග මහත්තයා අගමැති කරනවා රට පාලනය කරගෙන යනවා. රටේ ඔක්කොම දේවල් එතනින් කියනවා. ඒක තමයි එමනම් කරන්නේ. රට ගැන මෙලොවදී මහ පොළොවත් එක්ක සම්බන්ධයක් නැති. ඒක තමයි අවසාන වෙන්නේ. ඉතින් මම කියන්නේ මේ පාප කර්මක අත උස්සන්න එපා. මේක තමයි අපිට ඉල්ලන්න තියෙන්නේ. එහෙම වුණොත් එහෙම මේක මේ පාර්ලිමේන්තුවට අවශ්‍ය කියන බයට විගණකාධිපතිවරයාගේ විගණනයට මුහුණ දෙන්න බැරි කමට කෝප්කාරක සභාවට එන්න බැරි කමට නෙමෙයි මේ තීරණය ගන්න. එයා ඊට වඩා එහා යන වැඩ පිළිවෙලක් මේ තියෙන්නේ. විදුලි බල මණ්ඩලය තවදුරටත් ඔබතුමාලාට මින් එහාට පාලනයකින් තොර කරන්න මේ හදන්නේ.
දැනටත් කරන බලපෑම් දැනටත් එයාගේ තියෙන බලපෑම් එයාගේ ඒකාධිකාරයට යට වෙලා තියෙන්නේ. අමතුමා මේක දන්න හොඳින්ම. නියෝජ්‍යමතුමා මේක හොඳින්ම දන්නවා. ඉතින් මේ තත්ත්වය මේක ග්‍රහණය කරගන්නවා මිසක මේක ලීල් කළා රජයේ අයිතිය ඉදිරිපළ මණ්ඩලයේ අයිතිය ඉදිරිපළ අමාත්‍යාංශයේ තියෙන අයිතිය 63ක අයිතිය මුදා හැරීම නෙමෙයි කළ යුත්තේ. අපි අහන්න කැමති මොකක්ද මේ ආර්ථික කමිටුව සලකා දෙන්නේ කාගේ පැත්තෙන්ද? රජයේ පැත්තෙන්ද LTL හෝල්ඩින්ස් එකේ ලාභයේ පැත්තෙන්ද? මොකක්ද ඉස්සාවරේ? මොකක්ද අවශ්‍යතාවය? මොකද පාර්ලිමේන්තුව අපි හරි පැහැදිලිව කියන්නේ. ව්‍යවස්ථාව හරි පැහැදිලිව ඉඳලා තියෙන්නේ. කෝප් කමිටුව හරි නිර්දේශ දීලා තියෙන්නේ. ඔබතුමාලා කරන්න ඕන කෝප් කමිටුවේ නිර්දේශ සාකච්ඡා කරන එක. ඒක මුළු පාර්ලිමේන්තුවේම එකට දාන්නේ. පක්ෂ විපක්ෂ සියලු දෙනාගේම එකට දාන්නේ. මෙතෙක් පාර්ලිමේන්තුව වග කියපු නැති LTL හෝල්ඩින්ස් ආයතනය පාර්ලිමේන්තුවට ගෙනාපු එකයි ජයග්‍රහණය. ඒ ජයග්‍රහණය තව ආරක්ෂා කරගන්න එක තමයි ආර්ථික මෙහෙයුම් කමිටුවේ වගකීම වෙන්න ඕනකම තිබුණේ. ඔබතුමාලා ගන්න එක මුදා හරින එක. අපි ආර්ථික කමිටුවේ ඉන්නේ පාර්ලිමේන්තුව පැත්තට මේ පෞද්ගලික මුදලාලිගේ පැත්තට. UD ජයවර්ධනගේ පැත්තට. UD ජයවර්ධනගේ පැත්තට ආර්ථික කමිටුවේ ඉන්නේ පාර්ලිමේන්තුව පැත්තට කියලා අපිට කියන්න ඕන. අග්‍රාමාත්‍යතුමා ඒකට උත්තර දෙන්න ඕන. මම දන්නේ ඒකට විශේෂ බාර ඇමතුමානේ මේ උත්තර දෙන්න ඕන ඇත්තටම. අගමැතිතුමා උත්තර දෙන්න ඕන ඔබතුමාලා ඉන්නේ මොන පැත්තද කියලා. මොකද? ගවර්න්මන්ට් පොලිසිය කියන්නේ ගවර්න්මන්ට් කියන්නේ මොකක්ද? ඔබතුමා කියන්නේ මොකද්ද? මෙතුමා තීරුම් ගන්න ඕනේ රජයේ ප්‍රතිපත්තිය හදන්නේ මේ ආණ්ඩුව කෝප් කමිටිය නෙවෙයි. ඒක හොඳයි. ප්ලීස් කෝප් කමිටියේ රජයේ ප්‍රතිපත්තිය හදන්න බෑ සර්. ඒක හරි. රජයේ ප්‍රතිපත්තිය අපි නිර්දේශ දීලා තියෙන්නේ. හැබැයි ආණ්ඩුවේ ප්‍රතිපත්තිය හදන්නේ ආර්ථික මෙහෙයුම් කමිටුවේ. ඔබතුමාලට කාර්යභාරයක් තියෙනවා. ගිනු පරීක්ෂා කරන්න නමුත් ප්‍රතිපත්තිය හදන්න ඔබතුමාලට ඒක හරි. ආර්ථික මෙහෙයුම් කමිටුවම හදා. රටේ ප්‍රතිපත්තිය හදන්නේ ඒකද? ගාමන් පොලිසි. ඔව් ගවර්න්මන්ට් පොලිසිය හදන්නේ ආර්ථික මෙහෙයුම් කමිටුවද? ආර්ථික මෙහෙයුම් කමිටුවද ගවර්න්මන්ට් පොලිසිය හදන්නේ? දැන් ඔබතුමා ප්‍රතිපත්තිය ආර්ථික මෙහෙයුම් කමිටුව කියන බලයෙන් මොකක්ද ප්‍රතිපත්තිය හදන්නේ? recommendation for your recommendation to the cabinet. ඒගොල්ලෝ ආර්ථික කොමිටියේ රැස්ලා කැබිනට් මණ්ඩලයට නිර්දේශ ඉදිරිපත් කරනවා. හොඳයි. එතකොට ඔබතුමාලා දෝෂර කරන්න පුළුවන් පාර්ලිමේන්තුවේ නිර්දේශ. කෝප් එකේ නිර්දේශ දෝෂර කරලා ආර්ථික මෙහෙයුම් කමිටුවට පුළුවන් ප්‍රතිපත්ති තීරණ හදන්න. කෝප් කමිටුව කියන්නේ මම නෙමෙයි. කෝප් කමිටුව කියන්නේ පාර්ලිමේන්තුව. ඔබතුමාට ඇතුළුව මේ මුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ. ඔබතුමා කියන විදිහට කෝප්කාරක සභාව දෝෂර කරගෙන ආර්ථික මෙහෙයුම් කමිටුවට පුළුවන් ප්‍රතිපත්තියේ තීරණ හදාගන්න. අර නියෝජ්‍ය කතානායකතුමනේ කෝප් කමිටුවේ මම කියන්නේ අපි කියන්නේ ඔය පිළිගන්න කියලා. බෑර කරන්න එපා. වගකීමක් තියෙනවා ඒක පුළුවන් කියලා දාන්න එපා. ඔබ කියන ආකාරයට. සීමිත වගකීමක්. හැබැයි එයාට ප්‍රතිපත්තිය හදන්න බෑ. ප්‍රතිපත්තිය හදන්න මේ කිව්වේ ඒක තේරෙන්නේ නැද්ද? පාර්ලිමේන්තුවේ නිර්දේශනේ. පාර්ලිමේන්තුවේ නිර්දේශ. එතකොට ව්‍යවස්ථාවේ කියන බලය අනුව පාර්ලිමේන්තුවට කැඳෙව්වා LTL හෝල්ඩින් එක. ඒක වැරදිද? ඒක වාර්තාව ඉදිරිපත් කරලා මේක පාර්ලිමේන්තුවේ. ඉතින් මේ නිර්දේශ ඔබතුමාම කියපු විදිහට කුළුපක්ෂයට දාලා ආර්ථික මෙහෙයුම් කමිටුව තීරණය කරනවා නම් මේක LTL හෝල්ඩින් එක නිදහස් කළා රජයේ අයිති අයින් කරගන්න. ඔබතුමාලා ගැනයි ඔය ආර්ථික මෙහෙයුම් කමිටුව ගැනයි මේ ආණ්ඩුව ගැනයි මේ රටේ ජනතාව තීරණයක් ගන්න ඕන. මට ඒකට කියන්න තියෙන ඉච්ඡායි. ඊළඟට ගරු සභාපතිතුමනි ඔබතුමාගේ උත්තරේම පැහැදිලි යන්නේ කොහෙද කියලා. මට කියන්න තියෙන ඉච්ඡාව ඔබතුමාගේ උත්තරේට බොහොම ස්තුතියි. මොකද උත්තරේම පැහැදිලි යන්නේ කොයි පැත්තටද කියලා. නෑ ඒක හරි. එහෙම කරන්නේත් නෑ. එහෙම කරන්නේ කොහොමත්ම නෑ. ඔබතුමාට එහෙම පාලනය කරන්න බෑ මේක. ඒක පැහැදිලි. ඒක නොතේරෙනවා නෙමෙයි කරනවා. පාර්ලිමේන්තුවේ වගකීම් බෙදාගෙන තියෙන්නේ. ආණ්ඩුවේ වගකීම් තියෙනවා, විපක්ෂයේ වගකීම් තියෙනවා, කෝප් කමිටියේ වගකීම් තියෙනවා, බෙදාගෙන තියෙන්නේ. මේක කෝප් කමිටු වාර්තාවක් නෙමෙයි. මේක විවාද කරලා සාකච්ඡා කරලා ඉවර වෙච්ච කාරණාවක් මම මේ කියන්නේ. 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ පාර්ලිමේන්තුවේ. ඒකේ බලතල අනුව ඉගෙනකාධිපතිවරයා වැඩ කරන්නේ. අපි වැඩ කරන්නේ. ඒකේ අනුව 151ක් අයිතිය දෙන ආයතනයක් පාර්ලිමේන්තුව වග කියන්න ඕන. ඒක නිදහස් කරලා දෙන්න ඔබතුමාලා මේ කටයුතු කරන්නේ. ආර්ථික මෙහෙයුම් කමිටුව ඉන්නේ පාර්ලිමේන්තුව පැත්තේ නෙමෙයි. මේ රට පැත්තේ නෙමෙයි. ඒකයි අපි කියන්නේ. ඉදිරිපළ මණ්ඩලය පැත්තේ නෙමෙයි. ඔබතුමාලා හිතනවා නම් මේවා කරාන් පස්සේ ඉදිරිපළ මණ්ඩලය රැගෙනවා, භාණ්ඩාගාරෙත් රැගෙනවා, ආර්ථිකය ආරක්ෂා වෙනවා කරලා බලන්නකෝ. කරලා බලන්නකෝ. රැගෙනවද කියන්නේ අපි කියන්නේ වෙන දේ. වෙච්ච දේ. වෙන විනාශය. ඔබතුමාලා ඉතින්
අහන්න අමාරු නම් කරන්න දෙයක් නැහැ අපට. ඊළඟට ගරු සභාපතිතුමනි විදුලියේ මිල සම්බන්ධ ප්‍රශ්න. දැන් අපි කවුරු දන්නවා මෑත කාලේ විශාල වශයෙන් විදුලි මිල ඉහළ යාම පිළිබඳ සාකච්ඡාවක් තිබුණා. විදුලිය කඩා වැටීම තිබුණා. ඒකෙදි ප්‍රධාන ප්‍රශ්නය තමයි විදුලිය මිල ඉහළ යන්න බලපාන ප්‍රධාන හේතුවක් විදිහට අපි දකිනවා 2014 අවුරුද්දේදී විදුලි බල මණ්ඩලයේ විදුලි මිලදී ගැනීම කරන්නේ පෞද්ගලිකාංශයෙන් විදුලි මිලදී ගැනීම කරන්න වියදම් වුණා මිලියන 80519ක්. 2015 දී වියදම් වුණා ගරු සභාපතිතුමනි මිලියන 38694ක්. එතන මේ අවුරුදු දෙක විතර රජයට වෙච්ච වියදම විදුලි මිලදී ගැනීම සඳහා මිලියන 1,18,213ක්. මිලියන 1,00,000. ලක්ෂ කෝටි ලක්ෂයක්. වියදම් කරලා කියනවා විදුලි මිලදී ගැනීම. මම කියන්නේ සියලු විදුලි මිලදී ගැනීම වල දූෂණයක් තියෙනවා වංචාවක් තියෙනවා කියලා මම කියන්නේ නැහැ. එහෙම නෙමෙයි ප්‍රශ්නේ. නමුත් මේ විදුලි මිලදී ගැනීම පෞද්ගලිකාංශ විදුලිය හදලා ඒ විදුලි බලාගාර තියෙන අය කොම්පැනි මේ සමාගම් විදුලිය හදලා විකුණනකොට විදුලි බල මණ්ඩලයට ඒ විකුණන මිල සාධාරණ නැද්ද කියන එක කවුද තීරණය කරන්නේ? මොකද මේ මිල තීරණය කරගැනීමේ ක්‍රමවේදය මොකක්ද? මොකද කාඩාරි විදුලිය නිෂ්පාදනය කරන බලාගාර හදාගෙන සමාගම් හදාගෙන ඕන ගානට විකුණන්න පුළුවන්. යා විගණකාධිපතිතුමාම ඔව් ගතනකතුමනි දැන් අපේ රටේ තිබෙනවා විදුලි බල පනත අනුව මෙගාවොට් 10කට වඩා වැඩි සෑම බලාගාරයක් පිළිබඳවම අනිවාර්යයෙන්ම ටෙන්ඩර් කාර්යපටිපාටියට යන්න ඕනේ රටක් අතර ගිවිසුමක් නොවන අවස්ථාවල. ඒත් එක්කම තවත් ඒ අනුව සාමාන්‍යයෙන් ඔය ඩීසල් බලාගාර ඒ සියල්ලම ඒ ටෙන්ඩර් කාර්යපටිපාටියට වැටෙනවා. ඊළඟ කාරණේ තමයි පුනර්ජනනීය බල ශක්තිය. කියන්නේ සූර්ය බලය සහ සුළං බලය. ඒ සම්බන්ධව තිබුණු ප්‍රතිපත්ති අපි මේ රජයේ බලපත් වුණාට පස්සේ බොහෝ පැහැදිලි කරගත්තා. පළවෙනි වතාවට සුළං විදුලිය පිළිබඳව කලින් පර්මිට් දුන්න යාළු මිත්‍රයන්ට අපි මෙවර ටෙන්ඩර් කාර්යපටිපාටියට ගිහිල්ලා ඔබතුමා දන්නවා කෝප් කමිටුවට ආව මම සාමාන්‍ය ප්‍රතිපත්තියක් වශයෙන් මගේ විෂය සම්බන්ධව මම සහභාගී වෙන්නේ නැහැ. නමුත් ඔබතුමා දන්නවා ඒ කාරණය. පළවෙනි වතාවට තරඟකාරී මිල ගණන් අනුව කැඳවලා කලින් රුපියල් 19කට පිළිච්ච ඒකකේ අපි 12.29 දක්වා අඩු කළා. ඒ වගේම අපි ඊයේ කැබිනට් මණ්ඩලය තීරණය කරා සූර්ය බලාගාර වලට යන්න මෙගාවොට් 1.60කට ඒ තරඟකාරී මිල ගණන් අනුව. ඒ අනුව අපි ඔබතුමාට වගකීමෙන් කියනවා විදුලිය මිලදී ගැනීමේදී තරඟකාරී මිල මත පදනම් වෙනවා කියන ප්‍රතිපත්තියෙන් අපි කිසි විටක බැහැර වෙන්නේ නැහැ. කෝප් කමිටුවේ නිර්දේශයත් ඒකයි අපි ඒ අනුව කටයුතු කරනවා විදුලිය මිල ගැනීම සම්බන්ධව. බොහොම ස්තුතියි නියෝජ්‍යතුමා. මම කියන්නේ ඒ වගේම ඉල්ලා හිටින එකම දේ තමයි මෙන්න මේ තරංකාරී මිල ගණන් යටතේ ගියාම දැන් මෙතුමාගේ පිළිතුරන්ව පැහැදිලි කලින් රුපියල් 19කට ගත්ත විදුලි එකකේ රුපියල් 12ට 11ට ගන්න පුළුවන්කම තිබුණා කියලා. ඒ වගේම තමයි පහුගිය කාලේ සිද්ධ වෙච්ච ක්‍රියාවලිය ඇතුලේ රුපියල් 4ක් විදුලි එකකයක් ඉපදවන්න පිරිවැය දරද්දී සමහර අය ගිවිසුම් අනුව අරගෙන තියෙන රුපියල් 35ට. ඉතින් මම ඔබතුමාගෙන් ඉල්ලන්නේ මෙන්න මේවා පිළිබඳව අපි ගොඩාක් ඉතිහාසයට යන්නේ නැතුව අන්තරම අවුරුදු 5ක දිගක්වත් මේ විදුලි මිලදී ගැනීම පිළිබඳව සිදුවෙච්ච ගනුදෙනු පිළිබඳව කොච්චර සාධාරණද නැද්ද කියලා පූර්ණ පරීක්ෂණයක් පවත්වන්න. ඒ පූර්ණ පරීක්ෂණයක් පවත්වන්න මොනතරම් ප්‍රමාණයකට ගත යුතුව තිබිච්ච ගත හැකිය තිබිච්ච විදුලි මිලදී ගැනීමද මේ ඉතාම අසාධාරණ අසීමිත මිලවලට අරගෙන තියෙන්නේ. ඒක වෙන ඔබතුමාට මම කියන්නේ ඒක ආයතන මට්ටමින් සිදු කළ යුතු දෙයක්. ඒ වගේම මේ මිල සූත්‍රය සමාජාලාට අවබෝධය ඇති වෙන්නේ ඒ දෙපාර්ශ්වය අතර පමණයි. ඒ විකුණනාය සහ මිලදී ගන්න විදුලි බල මණ්ඩලය. ඒක ඊට වඩා විවෘත ඊට වඩා විගණනය කරන්න පුළුවන් ඊට වඩා විනිවිදභාවයෙන් යුක්තව ක්‍රියාවලියක් බවට පත් කරනකොට ඔබතුමා කියන තරංකාරී ක්‍රියාවලිය වඩාත් විදුලි බල මණ්ඩලයට වාසිදායක කරන්න පුළුවන්කම කියලා කියන අපේ යෝජනාව. ඊළඟට ඔබතුමා දිගින්දිගටම දැන් සාකච්ඡා කරන මම හිතන්නේ ඒක වැදගත්. ඒ කියන්නේ අපිට විවාදයක් නැහැ. තිරසාර සංවර්ධනය සඳහා පුනර්ජනනීය බලශක්ති දායකත්වයේ කියන්නේ. මෙන්න මේ දායකත්ව ක්‍රියාවලියට දැන් විවිධ යෝජනා ඉදිරිපත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම සූර්ය බල සම්බන්ධයෙන් ඔබතුමා ලොකු උනන්දුවකින් ඒ වෙනුවෙන් කටයුතු කරනවා. ඒක හොඳයි. ඒ කියන්නේ අපිට විවාදයක් නැහැ. හැබැයි මේ ක්‍රියාවලියේදී කොහොමද ඒක කෙරෙන්නේ කියන එක පිළිබඳව. ඒකේ අවසාන ප්‍රතිඵලය රටට ලැබෙන්නේ රටේ කාර්ය ලැබෙන්නේ ජනතාවට ලැබෙන ප්‍රතිඵලය වගේම ඒ සඳහා වැඩි දේශීය නිෂ්පාදකින් ප්‍රමාණයක්
වැඩි දේශීය ඒ ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යන්න පුළුවන් හැකියාව ආර්ථික ශක්තිය තියෙන පිරිස් ප්‍රමාණයක් දායක කර ගැනීමත් ඉතා වැදගත් කියලා මම විශ්වාස කරනවා. මොකද ඒක තුලින් තමයි මේක ශක්තිමත් කරන්න පුළුවන්කම තියෙන්නේ. මම ඔබතුමාට සභාගත කරනවා මේ වෙලාවේදී මේ සම්බන්ධයෙන් වාර්තාව වේලා කියන ඒ ඔබතුමාගේ ඉලක්ක සම්බන්ධයෙන් ඒ ඉලක්ක පිළිබඳව තියෙන තත්ත්වයක් ඒ වගේම මේක පිළිබඳව පාර්ලිමේන්තුවේ දැන් ආර්ථික අධීක්ෂණ කාර්ය සභාව කටයුතු කරමින් ඉන්නවා. මෙන්න මේකේ සූර්ය බල ශක්ති පිළිබඳව සූර්ය බල ශක්ති ක්‍රියාවලියට සම්බන්ධ කරන අය පිළිබඳව ටෙන්ඩර් ක්‍රියාවලිය කොයි ආකාරම සිද්ධ වෙන්නේ ඒ සම්බන්ධ කරගන්නේ කොහොමද කියන පිළිබඳව විනිවිදභාවයක් අවශ්‍යයි කියලා මම යෝජනා කරනවා. මේ කාරණය පිළිබඳව පාර්ලිමේන්තුවේ අධීක්ෂණ කාර්ය සභාවත් අපිට යම් කාරණා දැනුම් දීලා තියෙනවා. අපි ස්ථීර සාරවම සූර්ය බල බලාගාර සාධන සෑම එකක්ම ටෙන්ඩර් කාර්ය ප්‍රතිපාටිකට යනවා. ඒ වගේම විනිවිදභාවය 100% ආරක්ෂා කරනවා. ඒ වගේම සූර්ය බල සංග්‍රාමයේ තුල අපි ඊට වඩා පොදු ප්‍රතිපත්තියකට යන්නේ. ඒ දැන් ඕන කෙනෙක්ට සහභාගී වෙන්න පුළුවන් බලපත්‍ර කාර්ය ප්‍රතිපාටි රීල් කරලා තියෙනවා. ඒ වහලේ මත සවිකරණ ඒකවලට සීමා වෙනවා. ඒ අනුව පුනර්ජනනීය බල ශක්තිය පිළිබඳ සම්පූර්ණ ක්ෂේත්‍රයේම අනිවාර්යයෙන්ම විනිවිද භාවයෙන් යුතු තරංකාරී මිල ගණන් අනුව අපි කටයුතු කිරීමටයි අපේක්ෂා කරන්නේ. ඔබතුමාලා අපේක්ෂා කරපු ආකාරයට. දරු සභාපතිතුමනි ඊළඟට මම ඔබතුමාගේ පිළිතුර